ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා නිකෝලා ටෙස්ලා. ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව ඔබ පිළිගන්නවද? ඔබ නිකෝලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවද? පළමු ප්‍රශ්නයට පිළිතුරු ඔව් සහ දෙවැන්නට නැතනම් මේ සටහන අහන්න. නිකෝලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වෙනිදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියකයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුණා. ඔහුගේ පියා ඕර්තොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කර ගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙන ගැනීමටයි. දිනක් ඔහුගේ සුරතල් බලලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිත විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙන ගත යුතු බව තීරණය කළා. කලක් තම උපන්දිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධන සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වා දීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි. එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පරීක්ෂණවල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. තෝමස් එඩිසන් දැන සිටිය සහ අලෙවි කළේ DC සරල දහරා විද්‍යුතයයි. එකලේ ඊටාම මිල අධික සේවාවක් වුණා. සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම, සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම, ගිනි ගැනීම් අධික වීම, ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම ආදී හේතුන් නිසා තෝමස් අල්වා එඩිසන් මෙම ව්‍යාපාරෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා. ටෙස්ලා තමන්ට වඩා අති දක්ෂයෙක් බව තේරුම් ගන්නා තෝමස් අල්වා එඩිසන් අවසන් වරට ටෙස්ලාට බාර දෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටරවල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්ය අවසන් කර එඩිසන්ට බාර දී පොරොන්දු මුදල් ඉල්ලනවා. එවිටම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා. Tesla, you don't understand our American humor. ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරෙන්නේ නැහැ. එඩිසන් සහ ටෙස්ලා බිඳී යාම මෙසේ ආරම්භනවා. නිකෝලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් ආරම්භනවා. ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට එකඟ වන්නේ JP මෝගන් සහ ජෝර්ජ් වෙස්ටින්හවුස් සමාගම් දෙක පමණයි. දැන් තමයි නිකෝලා ටෙස්ලා නියමටම වැඩ පටන් ගන්නේ. ඔහු AC ප්‍රත්‍යාවර්ත විද්‍යුතය ලෝට ගෙනෙනවා. ඔහු ලව ප්‍රථම ජල විදුලි බලාගාරයේ නයග්‍රා දියාල්ලේ ඉදි කරමින් ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳ කිසිම අදහසක් ලෝකයට නොතිබුණු යුගයක මුළු පළාතකට එක් බලාගාරයක් හොඳටම ප්‍රමාණවත්, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා තුනී රැහෙන් ප්‍රමාණවත්, නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතාම අවම වීම ආදී හේතුන් නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විද්‍යුතය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන් ගන්නවා. තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාරවලට මරු පහරක් එල්ල කරමින් එඩිසන් නිකන් සිටියේ නැහැ. ඔහු පාසල් ළමයින්ට මුදල් ලබා දී නිව්යෝක් වල නිවස වලින් සුරතල් බල්ලොන් සහ පූසන් මිලට ගත්තේ. අවසානයේ අශ්වයන් සහ ඇතිනියක්ද සොයාගත්තා. එඩිසන්ගේ AC විද්‍යුතය අනතුරුදායකයි බව පෙන්වීමට මෙම තෝමස් අල්වා එඩිසන් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඒ සියලු සතුන් ප්‍රසිද්ධියේම AC විද්‍යුතය වද්දවා පණ පිටින් පුළුස්සම රදමුවා. අසමන මොලක් තිබුණු ටෙස්ලා මීට කඩිම උපයක් යොදුවේ. ෆැරඩේ කේජ් එකක ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගෙන නිකෝලා ටෙස්ලා ප්‍රසිද්ධියේම තම සිරුර හරහා ඉතාමත් අධික විද්‍යුතයක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනයේ ආරක්ෂිතයි බව පෙන්වුවා. මේ සමග කුජීත වී යන එඩිසන්ගේ AC විද්‍යුතය සෑම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විද්‍යුතය ලොව පුරා ජනප්‍රිය වෙනවා. අදටත් ඔබ නිවසේ භාවිතා වන්නේ AC විද්‍යුතයයි. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා තෝමස් අල්වා එඩිසන් පරාජය බාරගත්තායයි ඔබ සිතන්නවද? නෑ. ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගෙන තිබා ටෙස්ලාගේ සටහන විනාශ කරනවා. නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහි වූ අසමාන හා අසාමාන්‍ය මොලක් හිමි වූ නිකෝලා ටෙස්ලා ඉදිරියේදී තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ලදේරු මොලක් බව ඔහුට අමතක නිසා. නිකෝලා ටෙස්ලාට භාෂා 8ක් කටාචරන්න හැකි විය.
සර්බියන්, ඉංග්ලිෂ්, චෙක්, ජර්මන්, ෆ්‍රෙන්ච්, හංගේරියන්, ඉටාලියන් සහ ලැටින්. ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසුව සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයිතුයින්ම ලිය යුකිය හැකි මතකයක් තිබුණා. ඔහුට ඉතාමත් සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මුලින් නිර්මාණය කරගෙන කිසිදු සටහනක් නොමැතිව 100% අංග සම්පූර්ණව ඒ නිර්මාණය කරන්න හැකි විය. මෙලෙනි මොලකට සටහන් ගිනි තිබීමෙන් සිදු වූ හානිය ඉතාම අවමින්. එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්ම මාකෝනි රේඩියෝ සොයාගත්තා. නමුත් සැබෑවින්ම ඔහු කලේ ටෙස්ලාගේ සොයා ගැනීම හා පේටන් 7ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන් විදුලි පණිවිඩය යැවීමටයි. රේඩියෝව ගලවා එහි ඇති ටෙස්ලා කොයිල් ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න. ටෙස්ලා මේ ගැන මාධ්‍යවලට පිළිතුරු දුන්නේ Marconi is a good fellow. Let him continue. He is using 17 of my patents. ලසයි. තොමස්, ඔබ හරිම කැත නරක මිනිහෙක්. මර්කෝනිට මගේ දැනුම විකුණුවා. මම පස්සට යන්නේ නැහැ ඔබේ ඔය වැඩවල. ඉතාමත් මෑතකදී දුන්න නාඩු තීන්දුවකින් නැවතත් ගුවන් විදුලි සොයා ගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණා. නමුත් අදටත් බහුතර ලෝකයේ එය දන්නේ නැහැ. රේඩාර් සොයා ගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබර්ට් වොට්සන්ටයි 1935 දී. නමුත් 1904 දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුවේ වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකෝලා ටෙස්ලාය. අවසානයේට එවන නාවික හමුවේ රචනා හා සංවර්ධන අංශයේ ප්‍රධානී වූයේ එඩිසන් යයි. ඉතිරිය ඔබම සිතා ගන්න. ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයා ගැනීම් රැසක් සිදු කළා. ඔහු ට්‍රාන්සිස්ටර් සම්බන්ධ මූලික සොයා ගැනීම් නොකරන්නන්ට ඔබ අද අන්තර්ජාලයට එන්නෙත් නැහැ. අදටත් පරීක්ෂණ මට්ටමේ තිබෙන ක්‍රයෝජෙනික් ඉන්ජිනියරිං පිළිබඳව වසර 100කට කලින් ඔහු පරීක්ෂණ කළා. අභ්‍යවකාශයෙන් එන ගුවන් විදුලි තරංග රෙකෝඩ් කළ ලව ප්‍රථම විද්‍යාඥයා. භූමිකම්පා නිපදවීමට හැකි යන්ත්‍රය නිර්මාණකරු. මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝර්ක් නගරයටම භූමිකම්පා දෙවිලා ඇත. මේ තාක්ෂණය HARP වලින් කාලගුණයද පාලනය කළ හැකි අතර ලොවේ භයානකම ආයුධ ලෙස සැලකෙනවා. භූමිය අනුරණ සංඛ්‍යාවේ සොයාගත් විද්‍යාඥයා මේ අගය නිවැරදි බව තහවුරු කර ගැනීමට පමණක් ලෝවාසී විද්‍යාඥයින්ට තවත් වසර 50ක් ගත විය තිබුණා. බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයින්ට නිශ්චිතව කියන්න නැහැ. නමුත් 1890 ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කළා. දුරස්ථ පරිපථය, රැහෙන් රහිත සංනිවේදනය, නියොන් ලයිට්, ෆ්ලෝරසන්ට් ලයිට්, ටියුබ් ලයිට්ස්, AC මෝටරය, බ්ලෙන්ඩරය, ෆෑන් එකේ වායු සම්මීකරණයේ සිට කර්මාන්ත ශාලාවල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවන පීරිසිය, රැහෙන් රහිත විද්‍යුත් සම්ප්‍රේෂණය. ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුද කියා? ඔහු ටෙස්ලා ලෝට අවසන් වරට දායාද කළේ මැන්හැටන් දූපතේ ඉදි කළ ටෙස්ලා කුළුණ. මේ තනි කුළුණ මගින් වායු ගෝලයට ඉහළ ඇති අයන ගෝලය භාවිතා කර මුළු ලෝකයටම රැහෙන් රහිතව විද්‍යුතින් නොෆිලී ලබා දීම හැකි වුණා. මෙලෙස බැලූ කල ටෙස්ලා කෝටිපතියෙකු විය යුතු වෙනවා. නෑ. ඔහු සෑම විටම මිනිසුන්ට අඩු මිලට විද්‍යුතිය ලබා දීම හා ජල, සෞර, සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්තිය හඳුන්වා දීමට කටයුතු කළ කෙනෙක්. තවත් වසර 50000කට ප්‍රමාණවත් තෙල් පොළවේ මත තිබුණේ කියා ඒ කාලේ එඩිසන් සිතුවේ අනාගතයේ තෙල් මත රැඳුණු යතයයි. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කා. නොමිලේ මිනිසුන්ට විද්‍යුතිය දෙන විට ඉන් ලාභ උපයන්නේ කොහොමද? මේ නිසාම ආයෝජකයන් සියල්ලම ටෙස්ලා අත්හැරුවා. ටෙස්ලා ණයගුණින් ලොවට සැතසෙදුවා. විශේෂයෙන්ම කුරුල්ලන්ට හා අනෙකුත් සියලු සතුන්ටත් ඉමහත් ආදරයක් දැක්වූ අවිවාහිකයා 86 වෙනි වියේදී සිය හොටෙල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තා. වංචක ව්‍යාපාරික එඩිසන් ගැන සැමෝම දන්නවා නම් ලොවක් තනු ටෙස්ලා ගැන පාසල් පොළ පොතකටවත් උගන්වන්නේ නෑ. නමුත් අපගේ දරු මුණුබුරුන්දත් ඔහුට ණයගති. ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා බොහෝ දුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බර්ට් අයින්ස්ටයින්ද නැත්නම් වසර 100 ගණක පෘථිවිය අනාගතයේ තනියම තම දාතනින් ගොඩනගු නිකෝලා ටෙස්ලාද යන්න සිතා බැලීම උපසතුයි. උපුටා ගැනීම ප්‍රසාද් නලින්ගේ Facebook පිටුවෙනි. මේ ලිපිය මුල් අයිතිකරුවට මෙන්ම ප්‍රසාද්ටද මගේ හද පිරිස්තුතියි.